ඔයාටත් තියෙනවද මේ ඇස් යට කළු වෙන ප්‍රශ්නය? ඇස් යට ගිහිල්ලා ඇස් වටේ කළු වෙලා ඇස් යට කළු වෙලා මේ ප්‍රශ්න නිසා මුහුණට මහන්සි පාටක් ඇවිල්ලාද? ඉතින් ඔයා මේ ප්‍රශ්න නිසා අවුලෙන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න. ඉතින් මන් ළඟට එන ගොඩක් ක්ලයන්ට්ස්ලා ෆේෂියල් එකක් කරන්න ආවත් මේකප් එකක් කරන්න ආවත් කියන්නේ ඇස් යට ගොඩක් කළු වෙලා. ඒකට විසඳුමක් නැද්ද? ඒකට ස්වභාවික සත්කාර තියනවද? ඒකට ක්‍රීම් එකක් තියනවද කියලා මගෙන් නිතරම ප්‍රශ්න අහනවා. ඒ නිසා තමයි අද මේ වීඩියෝ එක විශේෂයෙන්ම කරන්න හිතුවේ. ඉතින් නිින්ද අඩුවීම, ස්ට්‍රෙස් එක, ඩිහයිඩ්‍රේෂන්, ජානමය හේතු, පිග්මන්ටේෂන් මෙන්න මේ වගේ තත්ත්වයන් නිසා ඔයාට මේ ඇස් යට කළු වෙන තත්ත්වය ඇති වෙලා තියෙන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඇස් යට කළු වීමට බලපාන ප්‍රධාන හේතු සහ ඒකට විසඳුම් මොනවද කියලා. ඒකට අපිට කරන්න පුළුවන් ස්වභාවික සත්කාර මොනවද කියලා තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඒ වගේම ගොඩක් අය කරන වැරදි පුරුදු නිසාත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ දේවලුත් අද වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් එහෙනම් වීඩියෝ එක අවසන් වෙනකම්ම බලන්න. ඔයා channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලාම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඇස් යට කළු වෙන එකට විශේෂ එක හේතුවක් කියලා නෑ. ගොඩක් වෙලාවට හේතු කිහිපයක් බලපානවා. සමහර අයට මේ හේතු කිහිපයක්ම එකතු වෙලා මේ තත්ත්වය ඇති වෙන්නත් පුළුවන්. ඉතින් මේකට බලපාන ප්‍රධානම හේතු කිහිපයක් මම දැන් ඔයාලට කියලා දෙනවා. පළවෙනි දේ තමයි නිින්ද අඩුවීම. ප්‍රමාණවත් නිින්දක් නොලැබුණාම ඇස් යට තියෙන සම මැලවෙනවා. ඒකෙන් ඒ අවට තියෙන රුධිර නාලිකා වඩාත් පැහැදිලිව පේන නිසා ඇස් අවට ගොඩක් අඳුරු ස්වභාවයක් පේනවා. දෙවෙනි එක ජානමය හේතු. මේක සමහර අයට පවුලේ අයගෙන්ම එන දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙනවා නම් ස්වභාවික සත්කාර වලින් ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම නැති කරගන්න අමාරුයි. ඊළඟ එක වයසට යන්න. වයසට යන එක හැමෝටම වෙන දෙයක් නේ. ඉතින් වයසට යනකොට කොලෙජන් සහ ඉලස්ටින් අඩුවීම නිසා ඇස් වටා සම ගොඩක් තුනී වෙනවා. ඒකෙනුත් අර කලින් කිව්වා වගේ රුධිර නාලිකා පේන්න ගන්න නිසා තමයි ඇස් අවට අඳුරු ස්වභාවයක් ඇති වෙන්නේ. තව හේතුවක් තමයි හිරු එළිය කියන්නේ. අධික UV කිරණ වලට සම නිරාවරණය වුණාම සමේ මෙලනින් නිපදවීම වැඩිවීම නිසා ඇස් අවට පිග්මන්ටේෂන් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒකෙන් ඇස් අවට අඳුරු ස්වභාවයක් ඇති වෙනවා. වතුර අඩුවෙන් පානය කරන එකත් මේ තත්ත්වයට හේතුවක්. ඩිහයිඩ්‍රේෂන් තත්ත්වයක් තියෙනකොට ඇස් අවට සමේ තෙතමනය අඩු වෙලා ඇස් අවට අඳුරු ස්වභාවයක් ඇති වෙනවා. ගොඩක් අයට මේ තත්ත්වය ඇති වෙන ප්‍රධාන හේතුවක් විදිහට ස්ක්‍රීන් ටයිම් එක වැඩි වීම බලපාන්න පුළුවන්. දැන් ස්කූල් යන අය වැඩිහිටියෝ මේ ඕනම කෙනෙක් නිතරම මොබයිල් ෆෝන් වල ඉන්නවා. ඒ වගේම පරිගණක, ටැබ්, ටීවී නිතරම බලනවා. ඉතින් මේකෙන් ඇස් ගොඩක් වෙහෙසටපත් වෙනවා. මේ දේවල් දිහා ගොඩක් වෙලා බලාගෙන ඉන්නකොට ඇස් වෙහෙසටපත් වෙනවා. ඉතින් මේකත් ඇස් අඳුරු වෙන්න, ඇස් අවට කළු වෙන්න බලපාන ප්‍රධාන හේතුව. ඇලර්ජි සහ ඇස් කසන තත්ත්වය නිසාත් ඇස් යට ඇස් අවට කළු වෙන්න බලපානවා. තවත් එක හේතුවක් තමයි යකඩ ඌනතාවය. සමහර අයගේ යකඩ ඌනතාවය හෝ රක්තහීනතාවය නිසාත් ඇස් යට අඳුරු වෙන්න පුළුවන්. ඉතින් මේ තත්ත්වය තියෙනවා නම් මේ වගේ අවස්ථාවල අනිවාර්යයෙන්ම ඒකට හේතුව බලලා ප්‍රතිකාර කරන්න ඕන. මත්පැන් පානය සහ දුම්පානය කියන්නේ මේ ඇස් අවට අඳුරු වෙන්න බලපාන තවත් කාර හේතුව. ගොඩක් අයට මේ ඇස් යට අඳුරු වෙන්න, ඇස් අවට කළු වෙන්න බලපාන ප්‍රධාන හේතුවක් විදියට අසමබර ආහාර රටාව සහ මානසික ආතතියත් බලපානවා. ශරීරයට අවශ්‍ය පෝෂණය නොලැබීම නිසා වගේම දීර්ඝකාලීන මානසික පීඩනය නිසාත් සමේ විවිධ වෙනස්කම් ඇති වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මානසික පීඩනය නිසා ඇස් අවට අඳුරු වෙනවා, ඇස් යට කළු වෙනවා, ඇස් යට ගිහිල්ලා යට ගිලිලා වගේ පෙනුමක් ඇති වෙනවා. ඉතින් ඔයා නිතරම ස්ට්‍රෙස් වෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඒ ගැන හිතන්න. ඉතින් මේ වගේ මෙලනින් වැඩිවීම, රුධිර නාලිකා පෙනීම සහ ඇස් යට වල ගැඹුරු වීම නිසාමයි මම මේ කලින් කිව්ව හේතු අනුව මේ තත්ත්වය ඇති වෙන්නේ. ඉතින් මේක එකිනෙකාට වෙනස් තත්ත්වයක්. ඒ නිසා ස්වභාවික සත්කාරයක් වුණත් ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය එක එක්කෙනාට වෙනස් වෙනවා. ඒ නිසා ස්වභාවික සත්කාරයක් වුණත් ක්‍රීම් එකක් වුණත් එක එක්කෙනාට ලැබෙන ප්‍රතිඵලය වෙනස්. ඉතින් ඔයාට මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ මොන වගේ හේතුවක් නිසාද කියලා දැනගන්න එකත් අනිවාර්යයෙන්ම වැදගත්. මොකද සාමාන්‍යයෙන් හැම කෙනෙක්ටම එන ස්ට්‍රෙස් එක නිසා,
ස්ක්‍රීන් ටයිම් වැඩිවීම නිසා, නිින්ද අඩුවීම නිසා වගේ තත්ත්වයන් තියෙනකොට මේක ස්වභාවික සත්කාර වලින් පාලනය කරගන්න, අඩු කරගන්න, නැතිම කරගන්න පුළුවන්. හැබැයි ඇඟේ තියෙන ශරීර අභ්‍යන්තරයේ තියෙන ප්‍රශ්නයක් නිසා මේ වගේ තත්ත්වයක් එනවා නම් ඒකට අපි ප්‍රතිකාර කරගන්න ඕනේ. ඒ නිසා ඔයාගේ මේ තත්ත්වයට හේතුව මොකක්ද කියලා දැනගන්න. ඉතින් මේ ඕනම කෙනෙකුට ඇස් අවට තියෙන අඳුරු ස්වභාවය, ඇස් යට ගිහිල්ලා තියෙන තත්ත්වය, ඒ වගේම ඇස් යට කළු වෙලා තියෙන ස්වභාවය අඩු කරගන්න සහ නැති කරගන්න ස්වභාවික සත්කාරයක් තමයි අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ. මුලින්ම මම මේ වගේ උණු වතුර එකක් අරගන්නවා. ඊට පස්සේ ඕන වෙන්නේ අපිට ග්‍රීන් ටී බෑග් එකක් විතරයි. ඉතින් ඔයාට ග්‍රීන් ටී නැත්නම් ඔයා තේ බොන සාමාන්‍ය තේ කොළ ටිකක් මේකට ගන්න. තේ කොළ හැන්දක වගේ ප්‍රමාණයක් දාගන්න. ඊට පස්සේ මේ ග්‍රීන් ටී බෑග් එක කඩලා අර ඇතුලේ තියෙන තේ කොළ ටික මේ උණු වතුර එකට දාගන්නවා මම. මේකෙදි වෙන්නේ අර ග්‍රීන් ටී එකේ තියෙන යුෂ විතරක් නෙවෙයි මේ තේ කොළත් එක්ක තමයි අපි මේ සත්කාරය කරන්නේ. ඒ නිසා සම්පූර්ණම පැකට් එක ඒ උණු වතුර එකට දාගන්නවා. ඊට පස්සේ ටික වෙලාවක් මේ විදිහට ඒක හොඳට තැම්බෙන්න දෙන්න. තැම්බිලා හොඳට නිවුණට පස්සේ තමයි අපි මේක අයිස් ට්‍රේ එකට දාගන්නේ. ටික වෙලාවක් තැම්බෙනකොට මෙන්න මේ වගේ ලස්සන පාටක් එනවා. දැන් මේක හොඳට නිවිලා තියෙන්නේ. දැන් තමයි අපි මේක අයිස් ට්‍රේ එකට දාගන්නේ. මම මේක කරන්නේ දැන් ඔයාලට පෙන්වන්න ඕන නිසා. නැත්තම් මම කලින් හදාගත්ත ටිකක් මගේ ළඟ තියෙනවා. ඉතින් ඒ ටික තමයි මේ ට්‍රේ එකේ අනිත් පැත්තේ තියෙන්නේ. මම දැන් හදාගත්ත ටික මේ හිස් තියෙන තැන් වලට දාගන්නවා. සම්පූර්ණම අර තේ කොළත් එක්ක එකතු වෙන්න ඕනේ නිසා හොඳට කල්වම් කරලා අයිස් ට්‍රේ එකට දාගන්න. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත අයිස් කියුබ් එක. මේකේ දැන් අඩියට අර තේ කොළ රොඩු ටික බැහැලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට අයිස් කියුබ් එකක් අරගෙන අර තේ කොළ තියෙන පැත්ත අපේ ස්කින් එකේ දැවටෙන විදිහට හෙමින් ඇප්ලයි කරන්න. ස්කින් එක හීරෙන්නේ නැති විදිහට හිමීට අත මුරුල් කරලා ඇහැ වටේම මේක ඇප්ලයි කරන්න. ඒ වගේම කියන්නම ඕන මේක එක තැන ගොඩක් වෙලා තියාගෙන ඉන්න එපා. ඒ වගේම ඇස් වලට යවා ගන්නත් එපා. ඇස් ඇතුළට යන්නේ නැති විදිහට රවුම්ව මේක හොඳට ආලේප කරගන්න. ආලේප කරලා මේක හොඳට වේලුණාට පස්සේ සාමාන්‍ය වතුරෙන් හොදලා ඉවත් කරගන්න. ඉතින් ඔයාගේ ගොඩක් ඇස් වටා, ඇස් යට කළු වෙලා, ඇස් යට ගිහිල්ලා නම් ඔයාට පුළුවන් දවසකට දෙපාරක් වගේ මේක කරන්න. එහෙම නැත්නම් දවස ගානේ සතියක් විතර කරගෙන යනකොට ඔයාටම බලා ගන්න පුළුවන් මේකේ ලොකු වෙනසක් මූණට ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් එහෙනම් අනිවාර්යයෙන්ම ඔයත් මේ සත්කාරය කරන්න. ඔයාගේ ඇස් අවට තියෙන ප්‍රශ්නය, ගැටලුව විසඳගන්න ඔයාට මේ සත්කාරය හරහා පුළුවන් වෙනවා. මම කලින් කිව්වා වගේ ඔයා හිතාමතා කරන වැරදි නිසා මේ තත්ත්වය ඇති වෙලා තියෙනවා නම් මුලින් මේ වැරදි ටික හදාගන්න. ඊට පස්සේ මේ ස්වභාවික සත්කාරය කරන්න. එහෙම නැතුව ස්වභාවික සත්කාරයෙන් විතරක් ප්‍රතිඵල ලබා ගන්න බෑ ඔයා දිගට මේ වැරදි කරනවා නම්. ඉතින් එහෙනම් ඒ ටිකත් හදාගෙන ඔයා මේ ස්වභාවික සත්කාරය කරලා බලන්න. අනිවාර්යෙන් සතියක් දෙකක් යනකොට ඔයාට ලොකු වෙනසක් මේකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔයාගේ මේ ඇසවට තියෙන සියලුම ප්‍රශ්න ටික විසඳ ගන්නවාට මේ සත්කාරය පුළුවන් වෙනවා. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතන අයත් එක්ක ෂෙයා කරගන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාට මේ තත්ත්වය ඇති වෙන බලපාලා තියෙන හේතුව මොකක්ද කියලාත් කමෙන්ට් කරන් යන්න. ඉතින් channel එක subscribe කරලා channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලාත් ආදරෙන් මතක් කරනවා.